දෙවඟනක් වගේ ලස්සන මේ ගැහැණු ළමයව මීට අවුරුදු 500කට කලින් කන්දක් උඩට එක්කරගෙන ගියේ දෙවියන්ට පූජා කරන්න. හැබැයි එදා සිද්ධ වුණ දේ නිසා අද ඉන්න විද්‍යාඥයොත් පුදුම වෙලා තමයි ඉන්නේ. පොඩ්ඩක් හිතන්න අවුරුදු 500ක් පරණ මල සිරුරක් හරියට දැන් නින්දට ගියා වගේ කිසිම වෙනසක් නැතුව දකින්න ලැබුණොත් මේක නිකන් හොලිවුඩ් ෆිල්ම් එකක වගේ නේද? හැබැයි මේක ඇත්තම ඇත්ත කතාවක්. අද අපි කියන්න යන්නේ ලෝකයේ දැනට හමු වෙලා තියෙන හොඳින්ම ආරක්ෂා වුණ මමිය ගැන. ඇය තමයි ලා ඩොන්සෙලා හෙමත් නැතිනම් අයිස් කුමරිය. 1999 අවුරුද්දේ ආජන්ටිනාවේ තියෙන ලුල්ලා ඉල්ලාකෝ කියන ගිනිකන්ද මුදුනේදී තමයි ගවේෂකයන්ට මේ පුදුම සහගත දේ හම්බ වෙන්නේ. මේක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 22000කටත් වඩා උසින්. අධික සීතල හුස්ම ගන්නත් අමාරු ඒ වගේ පරිසරයක හිම තට්ටු අස්සේ තිබිලා කුඩා දරුවන් තිදෙනෙකුගේ සිරුරු හම්බ වුණා. ඒ අතරින් අවුරුදු 15ක විතර මේ ගැහණු ළමයව දැක්කහම විද්‍යාඥයෝ ගල් ගැහුණා. මොකද අවුරුදු 500ක් ගියත් ඇයගේ හැම කොණ්ඩය ඇඳගෙන හිටපු ඇඳුම් පවා අද ඇඳ වගේම අලුත්. හරියට ඇය තවමත් පන පිටින් ඉන්නවා වගේ. ඇත්තටම මොකද්ද මේ දරුවන්ට උනේ? මේ අය අයිති වෙන්නේ දකුණු ඇමරිකාවේ ඉපැරණි ඉන්කා ශිෂ්ටාචාරයට. එදා ඉන්කා වැසියන් විශ්වාස කළා දෙවියන්ව සතුටු කරන්න නම් ජීවමාන බිලි පූජා පවත්වන්න ඕනේ කියලා. මේ චාරිත්‍රයට ඔවුන් කිව්වේ කැපා කෝචා කියලා. මේ දැරියව දෙවියන්ට පූජා කරන්න තෝරගත් එක එදා සැලකුණේ ලොකු ගෞරවයක් විදිහට. ඇයව මරන්න කලින් මාස ගණනාවක් තිස්සේ රාජකීය විදිහට සලකලා හොඳම කෑම බීම දීලා තියෙනවා. පරීක්ෂණ වලට අනුව ඇය මිය යන වෙලාවේ හිටියේ හරිම සංසුම් මනසකින්. ඒකට හේතුව ඇයට චීචා කියන මත්පැන් වර්ගය සහ කෝකා කොළ විශාල වශයෙන් ලබා දීලා තිබීම. ඒ මත්ගතිය නිසා ඇයට සීතලවත් මරණ බියවත් දැනෙන්නේ නැතුව ඇති කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඇයගේ කොණ්ඩේ අදටත් ඊටාම ලස්සනට පීරලා ගොතලා තියෙනවා. ශරීරය ඇතුලේ තියෙන පෙනහළු හදවත වගේ අවයව දැනටත් නිරුපත්‍රිතව දකින්න පුළුවන්. සිරුරේ තිබිලා අවුරුදු 500ක් පැරණි රුධිරය පවා ලබා ගන්න විද්‍යාඥයෝ සමත් වෙලා තියෙනවා. විශේෂම දේ තමයි ඇය මිය යන වෙලාවේ පෙනහළු වල බැක්ටීරියා ආසාදනයක් තිබුණු බව සොයාගන්නට වෛද්‍ය විද්‍යාවට හැකියාව ලැබිලා තියෙනවා. අද මේ අයිස් කුමරියව ආජන්ටිනාවේ කෞතුකාගාරයක විශේෂ උෂ්ණත්වයක ආරක්ෂා කරනවා. ඇය මියගිය රුධිර චාරිත්‍රයකට බිලි වෙලා වුණත් අද ඇය අපිට අතීතය ගැන කියලා දෙන ජීවමාන සාක්ෂියක් වී අවසන්.